travel with lucky වෙත සාදරයෙන් පිළිගනිමු. අද අපේ travel place එක මහනුවර නගරයේ පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාව. ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිස්ථානයකි. මේ දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය ගාතුගරේ දළදාගේ දළදා මන්දිරය දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වේ. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලෝනන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්‍ර වන්නා වූ මේ සිස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ උඩරටටම ආවේනික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන්ද අනූනය. මහනුවර ශ්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැලය අසල රජමාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජමාලිගය පිහිටා ඇත. දකුණ දෙසින් කිරිමුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාත හා පත්තිනි දේවාලය පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයන් රිදී ඇද්දල පිත්තල ආදී කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත. ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප්‍රථම දළදා මාලිගාව ගොඩනගා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1592ත් 1604ත් අතර කාලය රජ කළ පළමුවැනි විමලධර්ම සූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ දළදා මාලිගාව පෘතුගීසී ආක්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1635ත් 1687ත් මහනුවර දෙවන දළදා මාලිගාව ඉදිකර ඇත. එයද ලන්දේසීහු දවා අලුකර විනාශ කළ බවත් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1687 දී රජ වූ දෙවන විමලධර්ම සූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානාවිධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැදුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1707ත් 1739ත් වර්තමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදිකර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායකත් වංශික ද්‍රවිඩ රජවරුද ශ්‍රී නරේන්ද්‍ර සිංහ රජු විසින් කර වූ ශ්‍රී දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු මෙම දළදා මාලිගාව වර්තමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප්‍රතිසංස්කරණය කර ඇත. අටාස්ත්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරුප්පුව තනවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1798ත් 1815ත් අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි. දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැඳින්වේ. මේවා ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ.
ඉන් කතරගම දේවාලයේ හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රී ලංකා මාලිගාවේ සතර මංගල්‍යයේදී මෙම සිව් මහා දේවාල වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්තිසී රාජසිංහ රජු දවස සිට වර්තමානයේ දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොටගෙන මෙම දේවාල සතර පිළිවෙලින් පෙරහැරේ යයි. දළදා මාලිගාවේ සතර මංගල්‍යයන්. සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවැතෙන මංගල්‍ය හතරක් ඇත. එනම් අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසළ මංගල්‍ය, කාර්තික මංගල්‍ය. දළදා මාලිගාවේ ඇත් පන්තිය එනම් සිංහරාජ, ඒකදන්තයා, ඉන්දිරාජා, සුමන, විජයරාජා, ජයරාජා, කදිරා, නාලක, මියන් රාජා, බුරුම රාජා, මිගාර, කාවේරි රාජා, නවම් රාජා, කණ්ඩුල. කෞතුකාගාරය. දළදා මාලිගාවේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එය පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත. එනම් සමාධි පිළිමය, පැරණි ධාතු කරඬුව, සිරිපතුල, රිදී කලය, කැටයම් කරන ලද ඇද්දත් දෙක, මාලිගා සංකීර්ණයේ බිම් සැකැස්ම, කීර්තිසී රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය, ලේන්සු, හේම කඳ, ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්කිරි, උභය මහා විහාරය, විෂ්ණු කතරගම පත්තිනි, නාත යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුමයක් නගරයක් බවට පත්ව ඇත.